සුබ දවසක්. වසර 50කට පස්සේ මිනිසුන් නැවත සඳ වෙත යනවා. 1972 දී සිදු වූ අවසන් සඳ ගමනින් පසු අද දක්වා කිසිම මිනිසෙක් චන්ද්‍රයා වෙත ළඟා වුණේ නැහැ. ඒ දැන් අලුත් යුගයක ආරම්භයක්. මේ තමයි NASA ආයතනයේ නවතම හා විශාලම අභ්‍යවකාශ ගවේෂණය. මේක තවත් එක් සඳ ගමනක්ද අඟහරු ජීවය සෙවීමේ ආරම්භයද? අද අපි කතා කරමු. NASA ආර්ටෙමිස් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ වුණේ 2017 වසරේදී. මේ ප්‍රධාන ඉලක්ක තුනක් තියෙනවා. සඳ වෙත නැවත යාම, සඳ මත බේස් එකක් සෑදීම, අඟහරුවට මිනිසුන් යැවීම. මේක දීර්ඝ කාලීන සැලැස්ම. NASA ආර්ටෙමිස් ප්‍රෝග්‍රෑම් එක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ආර්ටෙමිස් 1 2022 දී, ආර්ටෙමිස් 2 2026 දී. ඒ කියන්නේ මේ වෙන විට දියත් වෙමින් තියෙන මෙහෙයුම. ආර්ටෙමිස් 3 2027 දී, ආර්ටෙමිස් 4 2028 දී දියත් කිරීමට මේ වෙනකොට සැලසුම් කර අවසන්. ආර්ටෙමිස් 1 මිෂන් එක 2022 නොවැම්බර් 16 දින ලොන්ච් වුණා. මේ මිනිසුන් නැති ටෙස්ට් මිෂන් එකක්. ඔරියන් ස්පේස් ක්‍රාෆ්ට් එක දින 25 තවත් දින භාගයක් අභ්‍යවකාශයේ ගමන් කළා. දුර කිලෝමීටර් මිලියන 2.1. මේ සාර්ථක මිෂන් එකක් බව NASA ආයතනය තහවුරු කරනවා. ආර්ටෙමිස් 2 මිෂන් එකේදී මෙහෙයුම් සමාධිකයින් 4 දෙනෙක් සම්බන්ධ වෙනවා. මෙතනදී මිෂන් කමාන්ඩර් විදියට වැඩ කරන්නේ රෙඩ් වයිස්මන්. වයස අවුරුදු 50යි. රට ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකානු නාවික හමුදා පරීක්ෂණ ගුවන් නියමයි. අභ්‍යවකාශයේ දින 165ක අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. NASA ඇස්ට්‍රොනොට් ඔෆිස් හිටපු ප්‍රධානිය. එතකොට මේ ඉන්නේ ගුවන් නියමුව වික්ටර් ග්ලෝවර්. වයස අවුරුදු 49යි. රට ඇමරිකා එක්සත් ජනපදයේ. නාවික හමුදා ගුවන් නියමුවෙක්. අභ්‍යවකාශයේ දින 168ක අත්දැකීම් තියෙනවා. විශේෂත්වය තමයි චන්ද්‍රයා වටා යන පළමු කළු ජාතික අභ්‍යවකාශ ගවේෂකයා. මේ මිෂන් එකේ ඉන්න එක විශේෂඥයෙක් ක්‍රිස්ටිනා කෝච්. වයස අවුරුදු 47යි. රට ඇමරිකා එක්සත් ජනපදයේ. ඉංජිනේරුවරියක් සහ භෞතික විද්‍යාඥවරියක්. අභ්‍යවකාශයේ දින 328ක අත්දැකීම් තියෙනවා. මේක කාන්තා වාර්තාවක්. විශේෂත්වය තමයි චන්ද්‍රයා වටා යන පළමු කාන්තාව. එතකොට මේ ඉන්නේ අනිත් විශේෂඥයා ජෙරමි හැන්සන්. වයස අවුරුදු 50යි. රට කැනඩාව. මෙයා ෆයිටර් පයිලට් කෙනෙක්. මේක මොහුගේ පළවෙනි අභ්‍යවකාශ මෙහෙයුම. විශේෂත්වය තමයි චන්ද්‍රයා වෙත යන පළමු කැනේඩියානු අභ්‍යවකාශ ගවේෂකයා. මේ මිෂන් එකට භාවිතා කරන රොකට් එකේ උස මීටර් 98ක්. බර කිලෝග්‍රෑම් වලින් ගත්තොත් මිලියන 2.6ක්. ඒ වගේම තමයි මේකට පැයට කිලෝමීටර් 39000ක වේගයක් ලබා ගන්න පුළුවන්. ප්‍රධාන එන්ජින් 4ක් සහ සොලිඩ් බූස්ටර්ස් 2ක් මේ යානයට තියෙනවා. එතකොට මොකක්ද මේ ස්පේස් ක්‍රාෆ්ට් එකක් කියන්නේ? ඇස්ට්‍රොනොට්ස්ලා නැවතිලා ඉන්න මෙන්න මේ ක්‍රාෆ්ට් එක ඇතුලේ තමයි. ආර්ටෙමිස් මිෂන් එකේදී NASA ආයතනය මේ ක්‍රාෆ්ට් එක ඔරියන් කියලා හඳුන්වනවා. ආර්ටෙමිස් 2 මිෂන් එකට පාවිච්චි කරන ඔරියන් ස්පේස් ක්‍රාෆ්ට් එකේ ඇස්ට්‍රොනොට්ස්ලා 4 දෙනෙකුට යන්න පුළුවන්. දියුණු ඔක්සිජන් සිස්ටම් එකක්, නෙවිගේෂන් සිස්ටම් එකක්, කමියුනිකේෂන් සිස්ටම් එකක් වගේම හීට් ෂෙල් සිස්ටම් එකකුත් මේකේ. අපි මේ ආර්ටෙමිස් 2 මිෂන් එකේ ටයිම්ලයින් එක දිහා චුට්ටක් බලමු. මේ විශාල ගමන ආරම්භ වෙන්නේ කැනෙඩි ස්පේස් සෙන්ටර් නමින් හැඳින්වෙන ලෝකයේ ප්‍රසිද්ධම අභ්‍යවකාශ මධ්‍යස්ථානය. මෙහිදී ස්පේස් ක්‍රාෆ්ට් එක රැගත් රොකට් එක පැයට කිලෝමීටර් 28000ක වේගයකින් ගමන් කරනවා. ඇස්ට්‍රොනොට්ස්ලා රැගත් යානය ඊට පස්සේ එන්නේ අර්ත් ඔබිට් එකට. ලොන්ච් කිරීමෙන් පසු යානය පෘථිවිය වටේ ගමන් කරන්න පටන් ගන්නවා. මෙහිදී සිදුවෙන්නේ සිස්ටම් චෙක් කිරීම, ක්‍රේව් ටෙස්ට්, ඉක්විප්මන්ට් ටෙස්ටිං මේ වගේ දේවල්. මේක පවතින්නේ විනාඩි 90ක් වගේ කාලයක්. මේ පියවර ඉතා වැදගත්. මොකද සඳට යාමට පෙර සියල්ල හොඳින් ක්‍රියා කරනවාද කියලා බලනවා. ආර්ටෙමිස් 2 මිෂන් එකේ මෙන්න මේ විනාඩි 90න් පස්සේ තමයි යානයේ සැබෑ ගමන ආරම්භ කරන්නේ. දුර කිලෝමීටර් ලක්ෂ 4ක්.
දින 4ක් පුරාවට පැයට කිලෝමීටර් 39,000ක වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. දින 4කට පසුව ඇස්ට්‍රොනට්ස්ලා හඳට ළඟා වෙනවා. හඳට කිලෝමීටර් 10,000ක් දුරින් සඳ වටේට ගමන් කරමින් ෆොටෝස්, රිසර්ච්, සිස්ටම් ටෙස්ටිං වගේ දේවල් කරනවා. මේක ඇපලෝ සඳ ගමනින් පසු මනුෂ්‍යයාගේ විශාලම සඳ ගමන වුණත් හඳ මතට ගොඩ බැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. මිෂන් එක අවසන් වෙද්දී යානය නැවත පෘථිවියට ගමන් කරනවා. පැයට කිලෝමීටර් 40,000ක වේගයෙන් පෘථිවියට ඇදෙන යානය අවසානයේදී පැරෂුට් ආධාරයෙන් පැසිෆික් සාගරයට ගොඩ බස්සනවා. ඉතින් ආර්ටිමිස් 2 මෙහෙයුම මේ විදිහට අවසන් වෙද්දී ආර්ටිමිස් 3 මෙහෙයුමේ අරමුණ වෙන්නේ චන්ද්‍රයා මත විවිධ පුහුණු සහ ජීවිත අත්හදා බැලීම් සිදු කිරීම. ඒ වගේම ආර්ටිමිස් ප්‍රෝග්‍රෑම් එකේ අවසාන අදියර ආර්ටිමිස් 4 චන්ද්‍රයා මත කඳවුරු තැනීම මේ මූලික අරමුණයි. මේ සම්පූර්ණ ආර්ටිමිස් මිෂන් එකේ සාර්ථක අවසානය අංකහරු තරණයේ ආරම්භයමද 2035-2040 අතර කාලයේදී අංකහරු තරණය කිරීම නාසායි සැලසුමයි. සඳ මත පිට කඳවුරු බැඳීම සාර්ථක වේද? පහලින් කමෙන්ට් කරන්න.